සුද්දී එන්නකෝ යන්න ගෙට. අයියේ පොඩි වැඩක් තියෙනවා යන්කෝ කරන්න. මං එළියේ ඉන්නම් ඔයා ගිහින් ඒ වැඩේ කරන්න. අප්පෝ බෑ ඔයා තනියෙන් එළිය තියලා මට ගේ ඇතුළට යන්න බෑනේ. ඔයා ආස වෙනවා ඒක දැක්කොත් එන්නකෝ යන්න. අම්මා කෙරෙලාද දාන්නේ? ඔව් පුතේ. බටර් රයිසින් එක හදාගන්න විදිහ අපි අපේ යාළුවන්ට හරියටම පෙන්නමු අද. ඔන්න පුතේ බටර් තියෙනවා ග්‍රෑම් 120ක්. එතකොට අපි අයිසින් සීනි ගන්න ඕනේ ග්‍රෑම් 360ක්. එකට 3ක් වෙන අනුපාතයට තමයි අපි බටරුයි සීනි ගන්නෙ. ඇයි අම්මා මේව හලන්නේ? පුතේ අයිසින් සීනි වල පොඩි කැටයක්වත් තියෙන්න බෑ. ඒක නිසා අපි මේවා හලලා තමයි ගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ අයිසින් එක හරියට සෙට් වෙන්නේ නැහැ. අම්මා අයිසින් සීනි දැම්මද? නෑ පුතේ මේක ටිකක් බීට් කරගෙන දාමු. ඔන්න අපි හලාගත්ත ග්‍රෑම් 360 අයිසින් සීනි එකවර නම් දාන්නේ නෑ පුතේ. හොඳද? ටික ටික තාලා තමයි බීට් කරන්න පටන් ගන්නෙ. ඇයි අම්මා ටිකක් අයින් කරන්නේ? කලරින් දාගන්න පුතේ. කලරින් බෝතල් ටික ගන්නද මං? හරි ගන්නකෝ රෝස පාටයි නිල් පාටයි. අම්මා මේ පුතේ කලින් එක ලස්සනයි. හරි අපි එක එක විදිහට ඩිසයින් දාලා හදමුකෝ. ඉස්සරහම හදුව එක තමයි ගොඩක්ම ලස්සන. ඔය ආසයකටද? ඔව්. සුද්දී මේ ටික කොහොම පිටිපස්සට කරලා තියන්නකෝ අපි රෝස පාට ටික හදා ගන්න. අම්මේ මේ පුතේ ඔය හදන එක ලස්සනයි. ඔව් ඉතින් ඔය රෝස පාටට කොහොමත් කැමතිනේ නේද? නිල් පාටටත් කැමති. නිල් පාටටත් කැමතිද? ඔව්. එහෙනම් ඔයාලට නිලුයි රෝසයි කලවම් කරලා එකක් හදලා දෙන්නම්. දම් පාටි. නෑ දෙකම දාලා කලවම් කරලා හදලා දෙන්නකෝ. ඔන්න සුද්දි බලා ගන්න ඔයාට හදන එක. කොයි ඉතින්? හැංගිලා මොකද කරන්නේ ඉන්නකෝ? ඔයාට හරියට මං හැංගිලා බලන් හිටියේ. අම්මා ඒ පුතේ රෝසයි නිලුයි කලවමට දැම්මේ. අපි මේ නැන්දා ඉල්ලුවේ පුතේ මොන්ඩිසෝරි එකටනේ. මේ මොන්ඩිසෝරියේ ඉන්න ගෑනු ළමයිටයි පිරිමි ළමයිටයි වෙන වෙනම දෙන්න තමයි මෙහෙම පාට දෙකකින් අපි කලවමට හැදුවේ. ගෑනු ළමයිට රෝස, පිරිමි ළමයිට නිල් පාට. නිල් පාට. ඔන්න සුද්දි ඔයාලට. මම උතුරු ටික දැන් කප් ටික වහගන්නකම් ඔයාලට පුළුවන් නේ ඔක රස බලන්න. රස බලලා මට කියන්න. රසයි අම්මා. රසයිද? ඔව්. කෙනෙක් ඉතින් මම ඔයාටත් එකක් හැදුවේ මටත් කවන්නද? අතයි ඔන්න සුද්දි අපි වෙනදා වගේම අපේ යාළුවන්ට කියමු අපි හදපු කප් කේක් ටික රස පාටට තියෙනවා නම් අපිට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා කියලා. ඔන්න යාළුවනේ ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලනවා නම් අනිත් අයට ෂෙයා කරන්න. ඔන්න අපේ රස කප් කේක් එක. ඔයගොල්ලන්ට
අපෙන් කප් කේක් ඕන රසයි. ඒ කප් කේක් අපෙන් ඉල්ලන්න. ඔන්න ඉතින් ඔයාලටත් මේ වගේ රස කප් කේක් හදා ගන්න ඕන නම් අපිට කතා කරන්න. බයි අපි ගිහින් එන්න.